හායි හලෝනේ කොහොමද ඔයාලට? ඉතින් අපේ 2025 පළවෙනි ට්‍රිප් එකේ පාර්ට් 2 තමයි මේ. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ අපි දවල් කෑම ගන්න නතර කරපු තැනට. මෙතනත් මාරම ලස්සනයි. මෙතන හදලා තියෙන්නේ පරණ විදියට. ලී වලින්, තකරන් වලින් ඒ විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. ඒකත් හරි අමුතුයි. මෙතනට මාරම ලස්සනට මේ හැම තැනම පේනවා වටේටම. තව විශේෂ දෙයක් තමයි මෙතනට වතුර පාලක් ගලන් යන තැනක් තියෙනවා. එතනත් හරිම ලස්සනයි. අපි දැන් යමු එතෙන්ට. ඔය ඉතින් මම පණ්ඩිතය වගේ යනවා. අත හොදන්න තමයි එතෙන්ට ගියේ. වැටෙන්නත් ගියා. කෑම කන්නත් සෝදගෙන ඊට පස්සේ අපි ගියා කෑම ගන්න. දැන් මේ අපේ කට්ටිය ගෙන කෑම ටික ලේස්ති කරනවා. ඔහොම තමයි ඉතින් අපි කට්ටියටම එකට හොයාගෙන ගියේ. අපි දැන් මේ කන ගමන් මාරු රසයි. කවුරුත් බඩ පිරෙන්න කෑවා. බලන්නකෝ අපි කන තැනට පෙමුණු view එක. හරිම ලස්සන වටපිටාවක් තියෙන්නේ එතන. ඔය ගමන් බලන්නකෝ අපේ කිංකිගේ බත් එක දිහාත් ඔය තියෙන කිංකිගේ බත් එක. කෑම අරගෙන අපි පිටත් වුණා සිරිපාදේ කරුණාකරන් තැනට යන්න. මේ පරිසරය මාරම ලස්සනයි. ඒ ටිකත් බලාගෙනම යන්නකෝ. කිරිසිරස වසන්ති තුරු අතුළු ලතා මත සිසිලසට තුෂාර පිණි බැඳුනා. තුෂාර බිඳු මිහි මතට වැටුණා. තුෂාර බිඳු මිහි මතට වැටුණා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මාඔස්සාව කැලේ සමන් දේවාලය ළඟට. එතනත් මාරම ලස්සනයි. බලන්න. මේ අපි දැන් සමන් දේවාලයට යන ගමන් කට්ටියම එක්ක මෙතනට මම කලින් ඇවිල්ලා නැහැ. අපි ගොඩක් දෙනෙක් අතර මෙතනට කලින් ඇවිල්ලා තිබ්බේ නැහැ. මෙතන වටේටම මාර ලස්සනයි. ජලාශයක් තියෙනවා. ඈතින් කඳු තියෙනවා. මාර ලස්සන view එකක් තියෙන්නේ මෙතනට. මේ වෙලාවේ ඇත්තටම චුට්ටක් වහිනවා. අපි දෙමි තමයි ගියේ සමන් දේවාලේ වඳින්න.
වයර්කින් ඉතන කියලක් පේජි හෙල්සෙක්ගේ මේ ඉන්න අපේ පොඩි ගැස්සේ ඉතින් අපේ ගැස්සේ යකුදක් කෙනෙක් තියෙනවා චන්දි මාමා වික්ටෝරියා නෙවෙයි උඹට ට්‍රැක්කිය අනේ මුරු නෝන අහුවෙන්න එපා හොඳේ අපිට කියලාද මොකද්ද මේක 1997 මේ වික්ටෝරියා ඩෑම් එක ගැන පාඩමක් උගන්වනවා අපේ සුජිත අයියා නෙමෙයි මේ මවුසා කලේ අපේ කට්ටිය ඉතින් ට්‍රක්නේ පොඩි විහිළුවක් කරලා එහෙම තමයි ඉන්නේ සමන් දේවාලයේ පැඳගෙන අපි දැන් මේ නළල පන්නියට යන ගමන් ආයෙත් කෑම කන්නයි හදන්නේ කමු යමු කියන එක අපේ තේමා පාට වෙලා තියෙන මොකද කියලා තේරෙනවා ඇතිනේ ඕන වෙලාවක කන්න පුළුවන් කට්ටියක් තමයි අපිට ඉන්නේ අපරාධ පිස්සන් කොටුවෙන් පැනපු ජෑල් හතර ආයේ වැඩ පටන් අරගෙන ඔය පේනවනේ මම ගියා ඉතින් පිස්සුන්ගේ පිස්සු වැඩ ටිකක් වීඩියෝ කරගන්න ටොයිලට් යනවා දැන් මේ ටොයිලට් එක අර පාර පොඩි යනවා ටොයිලට් එකට යන්න තමයි දැන් මේ හදන්නේ මේ සුරංගයි පොඩි ඉස්සෙල්ලා කනවා හොඳට කාලා තමයි පොඩි ටොයිලට් එකට ඕනේ නේකම් සදා දිනම් අලුත් නේකම් ඔච්චර කරන්නේ නැද්ද මම ටොයිලට් යනවා කාරේ චාමිද වැසිකිලි යනවා ගෑනු ළමයි පිරිමි ළමයි කියලා ભેදයක් නැහැ. අපි ඔක්කොම යාළුවෝ. යාළුවටත් වැඩිය අපි සහෝදරයෝ වගේ. ඉතින් අපි මෙහෙම තමයි ඒ දවස ගෙවල ඉවර වුණේ. මෙතනින් එහාට වීඩියෝ නැහැ මොකද වැස්සා. ඒක නිසා වීඩියෝ ගන්න බැරි වුණා. ඉතින් ආයේ දවසක හම්බෙනකන් ගිහින් එන්නම් හැමෝටම බයි. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.